මම මේ අවස්ථාවේ යෝජනා කරනවා රාමඤ්ඤනිකායේ මහානායක මහවිපාණන් වහන්සේ අපවත් වෙලා සිටින මොහොතක අපි පාර්ලිමේන්තුව හැටියට විනාඩියක නිශ්ශබ්දතාවයක් මේ අවස්ථාවේ මේ නායක මහවිපාණන් වහන්සේට ගරු කිරීමක් හැටියට ඒක කළොත් හොඳයි. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදායේ තියෙන දෙයක්. ඒක වෙනම යෝජනාවක් වගින් කරන්න තමයි තියෙන්නේ. ඒක පාර්ලිමේන්තුවේ මෙතෙක් සම්ප්‍රදායක් නායකතුමනි වෙනම යෝජනාවක් නෙවෙයි. අස්කිරි මහා පාර්ශ්වයේ මහානායක මහවිපාණන් වහන්සේ අපවත් වුණු අවස්ථාවෙත් ඒ සම්ප්‍රදාය අනුගමනය කරලා තිබෙනවා. අපි විනාඩියක නිශ්ශබ්දතාවයක් මේ අවස්ථාවේ පවත්වමු. මොකද ඒකේ වරද? අපි සියලු දෙනාම එකඟතාවයෙන් ඒක කරමු. නායකතුමනි අපේ කිසිම විරුද්ධයක් නැහැ. නමුත් වඩා හොඳ දේ පිළිගැනීමක් ඇති දේ යෝජනාවක් ඉතාම කෙටියෙන් විනාඩියක් ඔබතුමා යෝජනා කර පරිදි සභාව කල්තබන්න පෙර අපි සභාවේ යෝජනාවක් හැටියට අද සවස සම්මත කරමු. ඒක මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන කමිටියට පිළිගැන්වීමට පුළුවන්. එතකොට ඔව් මේක වාද විවාද කරන්න දෙයක් නෙවෙයි. 2015 4 වෙනි මාසයේ 10 වෙනිදා ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක මහවිපාණන් වහන්සේ අපවත් වුණු අවස්ථාවේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් මේ සභාවේ සභා කටයුතු ආරම්භයේ තියන්නේ කියන එකයි යෝජනා කරන්නේ. මේක ගැනයි තර්ක විතර්ක කරන්නේ. විනාඩියක නිශ්ශබ්දතාවයක්. ඔබතුමාගේ බලය උපයෝගී කරන්න මේ වෙලාවේ. ඊට වඩා පිළිවෙලයි යෝජනාවක් සම්මත කරලා යවන්නේ. පූර්වදර්ශයක් තියෙනවා. අපි අපේ සභානායකතුමා යෝජනා කර විදිහට අද දවස් ඇතුළත. ඇයි මේකටත් වාද විවාද කරන්නේ? මේ පූර්වදර්ශයක් තියෙනවා. අපි විනාඩියක නිශ්ශබ්දතාවය තියෙනවා. ඒකට විරුද්ධ වෙන්න එපා. මේක දේශපාලනීකරණය කරන්න එපා ගරු කතානායකතුමනි. මේක සම්ප්‍රදායක්. මේක විනාඩියක නිශ්ශබ්දතාවයක් තියෙනක මේක සම්ප්‍රදායක්. 2015 කරා. ඒක ඊට වඩා වීරවංශ මැතිතුමාගේ යෝජනාවක් අනුව ඒක එදා කරා නම් ඇයි අද කරන්න බැරි? රහසක් නෙවෙයි මාව ජයග්‍රහණය කරේ සිංහල ඡන්ද.